ඔව් දුවනකොට වැටෙන්නේ කවුද කියලා බඩ ගන්න කට්ටිය දන්නේ නැහැ. ඒ හින්දා පරිස්සමෙන් ඉන්න. ගෞරවනීය නියෝජ්‍ය කතානායකතුමනි මේ බඩ ගන්න අයනේ කතා කරන්නේ. එහෙනම් ඔය බලනාර කැපිලා තියාගන්න බලමු මොකද වෙන්නේ කියලා. අද වෙනකන් රටේ ජනාධිපතිවරයාට අගමැතිවරයාට අඩුම ගානේ Facebook එකේ දාන්න. අඩුම ගානේ Twitter පණිවිඩයක් දාන්න, X පණිවිඩයක්. මේ කටින් කියන්න බැරිලා. රටේ රාජ්‍ය නායකයා විදියට අවුරුදු 30ක් තිබිච්ච යුද්ධය අවසන් කරපු රණවිරුවන්ටත් සුබපතලා. හැබැයි එක පැත්තකින් ත්‍රස්තවාදී න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන සමහර අයට සමරන්න පුළුවන්. හැබැයි අපි දැක්කා ඊයේ විමල් වීරවංශ ඇමතුමා හිටපු අමාත්‍යවරයා සමරන්න ගියාම එළවෙලව ගහන තැනට පොලිසිය පරිවර්තනය වෙලා. ලැජ්ජයි. හැබැයි මේ තැනට අද සමාජයේ පරිවර්තනය කරන්න මේ අය කටයුතු කළා තියෙනවා. එහෙනම් අපි පැහැදිලිවම කියන්නේ අපි සටන් කරේ දමිළ ජනතාව එක්ක නෙවෙයි. හැබැයි LTT ත්‍රස්තවාදීන් එක්ක. ඒ වගේම තමයි මේකට ඒකීයත්වය ආරක්ෂා කරන්නේ. එහෙනම් මොන අභියෝගය ආවත් මොන අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේකට ඒකීයත්වය ආරක්ෂා කරන්නත් රණවිරුවන් වෙනුවෙන් පෙනහිටීමත් අපි කරනවා කියන එකත් ඔබ තමුන්නාසෙට මතක් කරන්න ඕනේ. දැන් මේ රාජ්‍ය ආදායම ගැන බොහෝ අය කතා කරා. බදු වැඩි කළා. ඔබතුමාලාට ඕක තේරෙන්නේ නැහැ මේ බහුතරයක් ඉන්න අය බදු ගෙවලා නැහැ. මේ අය බදු ගෙවලා නැහැ ජීවිතේට. ඒ හින්දා ඔබතුමාලා ඒකේ තියෙන අමාරුව දන්නේ නැහැ. හැබැයි ඔබතුමාලාගේ මම ගෙවලා තියෙන්නේ ඔයාලගේ අය හොයලා තියෙන්නේ මාස ගාණක් ඉඳන් හොයනවා. ඒ හින්දා ගරු නියෝජ්‍ය කතාන මේ ජීවිතේට බදු ගෙවපු නැති අය කෑ ගහනකොට ඒ අයට තේරෙන්නේ නැහැ මිනටේ සාමාන්‍ය ජනතාවට මේකේ තියෙන පීඩනය. දැන් අපි දැක්කා මහ බැංකුව අධිපතිවරයා පහුගිය දිනක ප්‍රකාශයක් කරනවා. මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශයක් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ඩොලර් එක රුපියල කඩන් වැටෙන්න හේතුව තෙල් ලීටර් ලක්ෂ 8ක් දවසකට තෙල් ලංකාවට ලීටර් ලක්ෂ 8ක් අමතරව ගෙන්නන්න ඕනේ. දවසකට ලීටර් ලක්ෂ 8ක් දල වශයෙන් එක හතමාරක් වෙන්න පුළුවන් 9 වෙනි දවසුත් තියෙනවා. හැබැයි ඇයි තෙල් ලීටර් ලක්ෂ 8ක් 7ක් 9ක් අතර දවසකට ගෙන්නන්න සිද්ධ වුණේ? බාල ගල් අඟුරු ගෙනල්ලා කරපු පාඩුව මකා ගන්න. බාල ගල් අඟුරු ගෙනල්ලා වෙච්ච පාඩුව මකා ගන්න කර නියෝජ්‍ය කතානායකතුමනි තෙල් මිල දී ගන්න සිද්ධ වීම මත ලෝක තෙල් මිල හින්දා තමයි රුපියල කඩන් වැටෙන්නේ කියලා. හැබැයි ඒ කියන්නේ මොකද්ද පැහැදිලිවම අමතරව වැඩිපුර තෙල් මිල ගන්න සිද්ධ වුණේ ඔබ තමුන්නාසලාගේ බාල ගල් අඟුරු මගදී හින්දා කියන එකත් මතක් කරන්න ඕනේ. දැන් මේ බදු ගෙවන අයගේ සල්ලි ආරක්ෂා කරනවලු. කොහෙද ගරු නියෝජ්‍ය කතානායකතුමා ආරක්ෂා කරන්නේ? අර පෞද්ගලික බැංකුවකින් බිලියන 13ක් අතුරුදහන්. මුදල් අමාත්‍යාංශය දන්නෙත් නැහැ, මහ බැංකුව දන්නෙත් නැහැ. රාජ්‍ය බැංකුවකින් මිලියන 600 ගාණක් අතුරුදහන්. මුදල් අමාත්‍යාංශය දන්නෙත් නැහැ, රාජ්‍ය බැංකුව දන්නෙත් නැහැ. අනිත් පැත්තෙන් RD එකේ ඩබල් පේමන්ට් ගිහිල්ලා තාම මිලියන 51ක් හොයාගන්න නැහැ. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම එයාබස් ගැන කතා කරන්නේ. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම චෙන්නයි වලත් වැරදි කිනුමකට ගෙවලා, ඩුබායි වලත් වැරදි කිනුමකට ගෙවලා. මේ රටේ ප්‍රධාන ගුවන් සමාගම. අනිත් පැත්තෙන් ගරු කතානායකතුමනි දැන් මේ හැකර්ලන් ඉන්නේ ඩොලර් මිලියන 2.80කට වැඩි ප්‍රමාණයක්. අද වෙනකොට 90කට ආසන්න ප්‍රමාණයක් මුදල් අමාත්‍යාංශයෙන් හොරකම් කරලා යනවා. මේ ජනතාවගේ බදු සල්ලි